හායි යාළුවනේ කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් අලුත් රැකියා අවස්ථා කීපයක් අරගෙන ආවා. අපි subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ ගැන වගේ අදහසක් කමෙන්ට් එකක් පල්ලෙහින් දාන්න. ඒක අපිට ඉස්සරහ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙයි. හොඳයි එහෙනම් වැඩි කතා නැතුව අපි ඉක්මනටම අද රැකියා බෑතු මොනවද කියලා බලන්න. අද මුලින්ම තියෙන්නේ සේල්ස් එක්සිකියුටිව් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා. අබාන්ස් ආයතනය සඳහා තමයි මේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ලොකේෂන් විදියට මහරගම, රත්මලාන, පැලවත්ත, නාවල, හෝමාගම, මාලබේ හා රාජකිරිය විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. වර්කින් ඉන්ටර්ව්ස් තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝගේ හෙඩ් ඔෆිස් එකට ඕගොල්ලෝ ගියා නම් හරි. මහරගම පීටි ආයතනයක රැකියා අවස්ථා කිහිපයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ජූනියර් ක්‍රූ මෙම්බර්ස් හා සීනියර් ක්‍රූ මෙම්බර්ස් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝගේ ඉන්ටර්ව්ස් උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් ඒගොල්ලෝගේ ඔෆිස් එකේ තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 078යි 032යි 31යි 36. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගෙන මේ රැකියාවට සම්බන්ධ වෙන්න. මීළඟට ගෙස්ට් රිලේෂන්ෂිප් ඔෆිසර් විදියට සඳහන් කරලා තියෙනවා රැකියා අවස්ථාව. කොළඹ ප්‍රදේශයට තමයි මේකත් තියෙන්නේ. සැලරි එක විදිහට රුපියල් 55000 සිට 70000 දක්වා ගන්න පුළුවන් කියලා තමයි වැඩිදුරටත් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. තව ඔයාගේ බලන සුදුසුකම් මොනවද කියලාත් විස්තර සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලෝගේ ආයතනයේ පිටා තියෙන නම්බර 66A නාලන්දාරාම පාර නුගේගොඩ කියන ප්‍රදේශයේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 077යි 145යි 25යි 02. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ සම්බන්ධව උනන්දුවක් දක්වනවා නම්. තවත් රැකියා අවස්ථා කිහිපයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කාර්යාල මෙහෙයුම් සහායක, ස්ටොප් කීපර්, මානව සම්පත් කළමනාකරණ සහකාර හා ගෙනුම් කරන සහකාර විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. සුදුසුකම් විදියට උසස් පෙළ දක්වා ඔය අධ්‍යාපනය හදාරා තියෙන්න ඕන කියලා තියෙන. ඊට අමතරව වයස අවුරුදු 30ට වඩා වැඩි කෙනෙක් වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ආමුවජයෙන් වසරක හෝ දෙකක පළපුරුද්දක් අදාළ ශාස්ත්‍රයේ තියෙන්න ඕන කියලාත් වැඩිදුරට සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලෝගේ WhatsApp නම්බර එක සඳහන් කරලා තියෙනවා. ඔයාට CV එකක් යොමු කරන්න පුළුවන්. 070යි 433යි 61යි 61. මෙන්න මේ අංකයට CV WhatsApp කරලා හරි අමතවන් ලබාගෙන හරි මේ රැකියාව සම්බන්ධ වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. විකුණුම් අංශයේ රැකියා අවස්ථා කීපයක් සඳහන් කරලා තියෙනවා. රීජනල් මැනේජර්, බ්‍රාන්ච් මැනේජර්, යුනිට් මැනේජර් හා සේල්ස් ඇඩ්වයිසර් විදියට තමයි රැකියා අවස්ථා ටික සඳහන් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කතා කරලා බලන්න පුළුවන්. දුරකථන අංක කීපයක් සඳහන් කරලා තියෙනවා. 074යි 410යි 55යි 22, 074යි 410යි 25යි 50, ඒ වගේම 01117යි 409යි 609. මෙන්න මේ අංක තුනටම කතා කරලා මේ රැකියාව සම්බන්ධව ඔයාටත් විස්තර දැනගන්න පුළුවන්. මේ සම්බන්ධ උනන්දුවක් දක්වනවා නම්. වාරියපොළ ප්‍රදේශයේ පිහිටි ඖෂධ නිෂ්පාදනාගාරයක් සඳහා රැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නිෂ්පාදක සහායිකා නුපුහුණු, නිෂ්පාදක සහායිකා පුහුණු විදියට තමයි රැකියා අවස්ථා සඳහන් කරලා තියෙන්නේ. වයස අවුරුදු 18යි 38යි අතර කාන්තාවන් සඳහා මේකට අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ආහාර සහ නවායතන පහසුකම් ආයතනය මගින් නොමිලේ සපයා දෙනවා කියලත් වැඩිදුරට සඳහන් කරලා තියෙනවා. සියලු විමසීම් සඳහා දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. 077යි 621යි 30යි 82. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් මේ රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සම්බන්ධව දක්ෂතාවයක් හැකියාවක් ඔයාටත් තියෙනවා නම්. ඊළඟට ගාල්ල ප්‍රදේශයේ රැකියා අවස්ථා කිහිපයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. chef and cook ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. kitchen helper ගැහැණු පිරිමි දෙපාර්ශ්වයට අයදුම් කරන්න පුළුවන්. cashier experience තියෙන්න ඕන කියලා තියෙනවා. ගැහැණු කෙනෙකුට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්. ඊට අමතරව ස්ටුවර්ට් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන් කියලා තමයි වැඩිදුරටත් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංක සඳහන් කරලා තියෙනවා. කොඩල CV එකක් යොමු කරන්න පුළුවන්. 077යි 60යි 28යි 828. මෙන්න මේ අංකයට ඔයාටත් CV එකක් යොමු කරලා මේ රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්.
කෝල් සෙන්ටර් එක්සිකියුටිව් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේකට අයදුම් කරන්න පුළුවන් ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වයටම ඊට අමතරව O level A level පාස් වෙන්න ඕනේ. එහෙම නැතිනම් ඩිප්ලෝමා එකක් තියෙන්න ඕන. ඊට අමතරව දෙමළ හෝ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. කොළඹ ප්‍රදේශයට ඉන්න අයට මේකට අයදුම් කරන්න පුළුවන්. උදේ 9 ඉඳන් හවස 6 වෙනකන් තමයි වැඩ කරන්න තියෙන්නේ වාට. වැඩි විස්තර වලට දැනගන්න පුළුවන් මේ රැකියාව සම්බන්ධව දුරකථන අංකය 077 842යි 88යි 95. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාලටත් මේ රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. කොළඹ ප්‍රදේශයේ අපට කෙනෙක් නම් රියදුරු රැකියා ඇබෑර්තු දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මාසෙකට රුපියල් 60000කට වඩා වැඩි වටුපක් ඔයාලට ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙනවා. වයස් සීමාව වයස් අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන. ඊට අමතරව අවුරුදු 5කට වැඩි පළපුරුද්දකුත් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. කොට්ටාබ හෝමාගම මහරගම පදිංචි අය සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංකය 077යි 76යි 44යි 884. මෙන්න මේ රැකියාවට සම්බන්ධ වෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් බලන්න පුළුවන්. ජුකී මැෂින් ක්‍රියාකරුවන් සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. වැටුප රුපියල් 30000 සිට 70000 දක්වා ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව හෙල්පර් කාන්තාවන්ට අයදුම් කරන්න පුළුවන් වැටුප රුපියල් 25000යි. නුපුහුණු කර පිරිමි අයට අයදුම් කරන්න පුළුවන් රුපියල් 30000 සිට 40000 දක්වා ඔයාලට වැටුපක් ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ආයතනයේ පිහිටා තියෙන පිටකොට්ටේ ප්‍රදේශයේ දුරකථන අංකය 072යි 698යි 61යි 55. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් මේ රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අදට ගිහින් එන්නම්. මතක ඇතුව අපේ subscribe කරන්න. හෙටත් හම්බෙමු මේ වගේ අලුත් මලුත් රැකියා අවස්ථා කිහිපයකින්.